ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් හොඳින් ඇති කියලා හිතනවා. අද ඉතින් පෙබරවාරි 2 වෙනිදා. අපි ඔක්කොටම නිවාඩු වෙන නිසා අපි ගියා අද බදාදානේ මාළු ගේන්නයි එළවලු ගේන්නයි දෙකටම. අද නිදහස් දවස වුණාට පොළ තියෙනවද? සති ගානක් ඉතින් මාළු ගේන්න ගියේ නෑනේ. කරෝල නැත්තම් චිකන් තමයි ඉව්වේ. මාළු ගේන්න ගියේ නෑනේ අපි. ඒ නිසා අපි අද හිතුවා මාළු ගේන්න යන්න ඕන කියලා. ඉතින් අපි ගියා. අපි අත්ති මාළු ගේන්න යනකොට බකට් එකක් අරගෙන යන්නේ. ඒතකොට වාහනේ හැමතැනම යන්නේ නෑනේ. ඒ නිසා අපි බකට් එක අරන් ගියා අපේ අයියා. අපි දෙන්න ගියා ඉතින් මාළු ගේන්න. මාළු මාකට් එකේ නම් සෙනඟ සෑහෙන්න හිටියා. ඒ වගේම මාළුත් තිබුණා. අලුත් මාළු තිබුණා. ගොඩක් සෙනඟ හිටියා මාළු මාකට් එකේ. මේගම කාමච්චෝට පොළ තියෙන හරිම ලස්සනයි. ඉතින් ඔය පැත්තේ තමයි මේ කරෝල වේලන්නේ. සෑහෙන්න තියෙනද ලොරි නවත්තලා කරෝල වේලනකොට අර කලින් සෝදනවනේ මාළු. ඒ වගේ මේ ඔක්කොම ඔතන තියෙනවා. ඉතින් බලන්න අපිට. ඔය නම් ඉතින් කරෝල වේලනවා මේ පැත්තේ. මාළු මාකට් එක පිටිපස්සේ දිගටම කරෝල වේලනවා. අපි ඉතින් මාළු ගත්තා. අරගෙන මායි අයියා ඉතින් ගියා. ගෙදර ගිහින් පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා අපි ඊට පස්සේ මේ බකට් එක වෑන් එකට දාලා ඊට පස්සේ තමයි එළවලු ගන්න ගියේ. දෙක මුස්සයි යන්න බෑනේ. එහා පැත්තේ තමයි එළවලු මාකට් එක තියෙන්නේ. එළවලු මාකට් එකේ නම් අද සෙනඟත් නෑ. මේ වෙලෙන්දොත් ගොඩක් ඇවිල්ලා හිටියේ නෑ. අපි ගත්තේ අම්මිරිස් ගත්තා, දම්බල ගත්තා, පිපිඤ්ඤා ගත්තා, බීට් ගත්තා. පේර ගෙඩියක් ගත්තා. වැඩි මොකුත් ගත්තේ නෑ. මොකද ෆ්‍රිජ් එකේ එළවලු තිබුණා. ඉතින් මම විශේෂයෙන්ම ගියේ මාළු ගන්න. ඒ නිසා අපි මේ දෙක අරගෙන ආවේ. තැනක මම දියුල් ගත්තා. දියුලුයි අම්බයි. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා අයියට තිබ්බ හැකි පිණිස එයාට නාරන් තිබුණා. නාරන් හදලා දුන්නා. වෙන්දට අපි තැඹිලි බීලා ඉන්නේ. අද වෙලෙන්දෝ නෑ. අද ගොඩක් වෙලෙන්දෝ නෑ ඉතින්. ඒ නිසා ඉතින් අපි ගෙදර ඇවිල්ලා නාරන් එකක් බිව්වා. අන්න ඔවා තමයි ඉතින් අපි ගත්තේ අද. බලමු මොනවද තියෙන්නේ කියලා මාළු. මේ තියෙන්නේ සාලියෝ කිලෝ එකක්. කිලෝ දෙකක් 700යි කිව්වේ. ඉතින් අපි කිලෝ එකයි ගත්තේ. ඉතින් වැඩිනේ කිලෝ දෙකක්. මේ දැල්ලෝ. මේ ඉස්සෝ ටිකට උනේ 1200යි. කිලෝ මං හිතන්නේ එකකටත් වැඩි. හැබැයි ඉතින් චූටි සුද්ධ කරන්න හොඳ ගේමක් දෙන්න වෙනවා. චූටිනේ හේවනට ඉතින් මේ පාඩු නෑ. එක නම් ලාභයි. ඔය ටිකට 1200ක් වුණා. ඒක නම් මං හිතන්නේ සාලිය වෙන්න ඕනේ. මේවා සාලිය හුරුළු නෙවෙයි. මේක නම් කිලෝ දෙකම 700යි කියලා කිව්වා. ඉතින් කිලෝ දෙකක් අපිට වැඩිනේ. ඒ නිසා ඉතින් අපි කිලෝ එකයි ගත්තේ. මේ සාලිය. මේකත් පාඩු නෑනේ. මේ තියෙන්නේ දෙල්ලෝ. අපි ගත්තේ මේ ඔලුව අයින් කරලා සුද්ධ කරපුවා. මේක කිලෝ එක 1500ක් කිව්වා. ඉතින් අපි රුපියල් 10ක තමයි ගත්තේ. දැන් ඒක හදන්න යන්නේ. දවල්ට දැල්ලු. ඉතින් මාළු ගේන්න කියලා ඕවා තමයි ගත්තේ. කෙලවල්ල මේ ටිකට 1800ක් වුණා. කෙලවල්ල නෙවෙයි සෝරි බලය. 1800ක් වුණා. මේක කිලෝ එකක් ගත්තේ 350යි. ඉස්සෝ 1200යි. ආය දැල්ලු. රුපියල් 10ක ගත්තේ කිලෝ එක 1500. ওই ටික තමයි ඉතින් අපි ගත්තේ. එහෙනම් මේ ටික ඔක්කොම ෆ්‍රිජ් එකට දාන්න ඕන ඩීප්ෆ්‍රීසර් එකට. මේක දැන් හදන එක. මේතුර දාන්න ඕන. ඊට ඇති වේද දන්නේ නැහැ. තමයි මම දැන් හදාගන්න යන්නේ දැල්ලු එක. දැල්ලු එක කිරට හදන්න යන්නේ. තක්කාලි, ලුණු, සුදු ලුණු,
රම්පේ පොඩි කෑල්ලක් තියෙනවා රම්ප කරපිංච ඉවරයි. ඕක ඉතින් දැන් උයන්න යන්නේ කිරට. එහෙනම් ඉතින් අපි දැල්ලු එක හදාගමු. අපි බලමු පොලින්ම මොනවද ගෙනාවේ කියලා. බම්බල තියෙනවා මේකේ. ආයෙ තියෙනවා අමු මිරිස් තියෙනවා. බම්බල අමු මිරිස්ුයි. හරිද? ගොඩක් ගෙනාවේ නෑ. ආයෙ තියෙනවා බටු. ඔය මොනවද මේ පේර ගෙඩියක් තියෙනවා. එච්චර තමයි. එච්චර තමයි මම ගෙනා මොකද එළවලු ටිකක් තියෙනවා. මිනිස්සුත් ඔය ටික තමයි ගියේ විශේෂයෙන් ගියේ මාළු ගේන්න ඉතින්. මාළු ඕන නිසා තමයි නැත්තම් චිකන් මනේ ගේන්නේ. ඒ නිසා තමයි වැඩි හරියක්ම ගියේ මාළු ගේන්න. ඉතින් මාළු තමයි ටිකක් වැඩිපුර ගෙනාවේ එළවලු චුට්ටයි ගෙනාවේ. මෙතන තියෙන්නේ මේ දබලයි මොනවාද අමු මිරිසු විතරයි. ඔය ටික තමයි ඉතින් ගෙනාවේ පොලින්. එකට මේ වතුර මොකද දැම්මේ නෑ ළමයි. උනට වතුර උනලා පේනවද? මම වහලා තිබුණේ දැන් මම ඇරියා. චුට්ටක් මේ වතුර හිඳුනාට පස්සේ අපි කිරි දාගමු. කිරි දාලා එහෙම නැත්නම් රස නෑනේ. දිය රහයි. ඒ නිසා මේ වතුර හිඳුනාම කිරි දාගෙන උදාගමු. වල හදන්න යන්නේ දැමල තෙල් දාන්න යන්නේ. එකත් කපා ගන්නවා. ඒකට කිරි දාකට චුට්ටක් කැට ගෙවුනද මම දන්නේ හරියයිනේ. දැන් ඒකට කිරි දාගත්තා. කැට ගෙවුනද මම දන්නේ. හරියයිනේ. දැල්ලක හරියේ. ඔන්න ඉතින් මම දැමලක තෙල් දාන්න යන්නේ. තෙලට අබ පුපුරන්න දැම්මා. අබ ටිකක් දැම්මත් තෙල ඊට පස්සේ මේක දාගන්නවා. මේක වැඩි මොකුත් නෑනේ සුදු ලුණුයි අමු මිරිස් විතරයි තියෙන්නේ රම්පි කපින්ජ නෑ මට අද. මේක ටිකක් දාගමු තෙලට. මේකට ආයෙත් දාන්නේ කහයි දෙන්නේ විතරයි. පහළ දෙන විතරක් දාගෙන දම්බලක හදාගන්න. ආයෙ මට කියන්නේ අමතක වුණා ළමයි දම්බලත් එක්ක මම ගත්ත පිටින්න. මේකත් ගත්තා. තව බීට්‍රූටුත් ගත්තා. කැරගිරියකුත් ගත්තා. ඒ ටික මට කියන්න අමතක වුණා. උයල ඉවරයි. පේනවනේ දාඩිය. බලමු නේද ඇරෙයි කියලා. බත් එක නම් තව ඇත්ත කරනවා. බත් එක නම් හදි වෙයිලා. බත් තියෙනවා. හරිද? බත් තියෙනවා. දැල්ල තියෙනවා. කිරට දැල්ල තියෙන කිරට ටිකක් ටිකක් මිසරයි හැබැයි මික්ස් දැම්මා. දම්බල තියෙනවා. නවලට විතර අන්තිමට මට පොල් දාන්න කිව්වා අයියා ඇවිල්ලා ඔන්න පොල් ටිකක් දැම්මා. දම්බල තියෙනවා. පිපිඤ්ඤ තියෙනවා. ඕවා තමයි තියෙන්නේ. අද දවල්ට අද නිදහස් දවසනේ. අපි ඔක්කොටම නිවාඩු වුණ දැන් තමයි දවල්ට උයාගත්තේ. මොලින් ඉතින් අයියට බත් බෙදන්න ගත්තා. මොකද එයාට බඩගිනේ කිව්වා. ඒ නිසා එයාට බෙදන්න ගත්තා. අයියට බත් බෙදනවා ඉතින්. අපිට නම් බඩගින්නේ නැහැ. ඉතින් යන බඩගින්න නිසා එයාට තමයි බත් බෙදන්නේ. අන්තිමට ඉතින් බත් එක බෙදලා වීඩියෝ එක ගන්නවත් නෑ මට බත් එකත් අරගෙන ගියා. බලන්නකො බත් එක අරගෙන එහෙම්ම යනවා. thank you ඉතින් ඔයාලා හැමෝටම මාව subscribe කරපු අයට ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා මම හැමෝගෙම. මෙච්චර වෙලා මම අහන් හිටියට බලන් හිටියට thank you හැමෝටම. බුදු සරණයි. වීඩියෝ එක බලලා like එකක් දාගෙන යන්න.